පින්කමක් කරද්දි පින්වත්නි ලේසි නෑ. පින්කමක් කරනවා කියන එක. මනාකොට පිනක් හිතේ තැම්පත් කරගන්නවා කියන එක ගොඩාක් අමාරුයි. ගොඩක්ම අමාරුයි. හේතුව මොකද? පිනක් කළත් බණක් ඇහුවත් පින්වත්නි හිතට කෙලෙස් එනවා. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා පින්වත්නි තියෙනවා පින්කමක් කරන්න ගියත් බණක් ඇහුවත් හිතට සමහර වෙලාවට කෙලෙස් වලින් හිත වැහෙනවා. සමහර වෙලට පින්කමක් කරන්න යනකොට රාගෙ මතුවෙනවා. පින්කමක් කරන්න ආවට පස්සේ කාන්තාවෝ පිරිමි දැක්කාට පස්සේ රාගෙ මතුවෙනවා. පින යට යනවා. රාගේ නිසා පින්කම බාල වෙනවා. ඒකට කියනවා කෙලෙසාවරණ. කෙලෙස් වලින් හිත වැහිලා යනවා. ඊට පස්සේ පින්කම් කළාට මොකද පින විපාක දෙන්නේ නැහැ. පිනට මුල් වෙන්නත් බෑ. අමාරුයි. කෙලෙස් වලින් හිත යට වෙනවා. කෙලෙස් වලින් හිත යට වුණාම පින් මහත්ඵල මහානිසංසයෙන් හිත කිලුටු වෙනවා. ඒ නිසා ඔබ පින්කමක් කරන්න යනකොට මම දැක්කා කෙලෙස් ලොකු කෙලෙසයක් තිබ්බා. දැන් ඔබ අහලා ඇති බන් නිතර බනට මේ සෑමලු වල ෆොටෝ ගහන්න එපා, බෝධි සෑයේ ෆොටෝ ගහන්න එපා. ඊළඟට මේ සෑයට පිටුපාල ෆොටෝ ගහන්න එපා. ඒවා අමතක වෙනවා පින්කමක් කරන්න යනකොට. ඉක්මනට මල් වට්ටිය අතට ගත්තාම ටක් ගාලා ෆොටෝ එකක් ගහ ගන්නවා. එතකොට කෙලෙස් වලින් හිත වැහිලා, තමන්ගේ සමහර රාගය නිසා හිත වැහිලා, සමහරට තරහ ගිහිලා හිත වැහිලා, අර මහත්ඵල පිනට ඉඩ නැති වෙලා යනවා. පිනක් කරන එක ලේසි නෑ. ඒකට කියනවා කෙලෙසාවරණ. සමහර අයට පිනක් කරන්න ගියපුවාම සද්ධාව නෑ. සමහරට ඒ අයට පිනක් කරන්න ගියපුවාම වියදම ගැන හිතනවා. සමහර කෙනෙක් බැන්න දොස් වචනයක් එහෙම වුණාම ඒ වචන ගැන හිතනවා. පිනක් කරන එක ලේසි නෑ. කෙලෙස් වලින් හිත වැහෙනවා. ඊට පස්සේ සද්ධාවට ඉඩක් නෑ. කෙලෙස් වලින් හිත වැහෙනවා. ඒ ඔක්කොම කෙලෙස් එද්දී පින්වත්නි කෙනෙක් පිනකට මුල් වෙනවා කියන එක ගොඩාක් අමාරු දෙයක්. අපේ බුදුරජාණන් වහන්සේ සංසාරේ එනකොට පින්වත්නි මොනවා හරි පිනක් තියෙනවා නම් ඉස්සරහටම එනවා. හිතන්න සීල් ගන්න එකක් කියලා හිතන්න. සීල සමාදානයකදී ඉස්සරහටම එනවා. අනිත් අයටත් කියනවා කතා කරලා මම මේ වගේ සුචරිතය, කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය මං සිල් සමාදන් වෙනවා. ඒ නිසා ඔයාලත් මාත් එක්ක එකතු වෙන්න කියලා අනිත් අයට කියනවා. අනිත් අයට කියලා ඒ සියලු දෙනාම එකතු කරගෙන තමයි පින්කමක් කරන්ට මහ බෝධිසත්වයෝ සංසාරේ කල්පනා කළේ.